හෙලෝ ළමයි කොහමද මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් මං මේ වීඩියෝ එකකින් ඔයාලට ගේන්න හිතුවා මගේ ඇපාර්ට්මන්ට් ටුවර් එකක්. ඊට කලින් මං හිතනවා මං මේ මගේ ෆස්ට් වීඩියෝ එක වෙයි ඔයාලට මගේ මූණ පෙන්නලා කරන සහ මං කතා කරන. ඉතින් මං හිතනවා ඔයාලා මං ගැන දැනගන්න කැමති ඇති කියලා. ඉතින් මං මේත් එක්කම මගේ පොඩි විස්තරයකුත් කියන්නම් ඔයාලට. ඉතින් අපි යමු කොහොමද මගේ ඇපාර්ට්මන්ට් එක තියෙන්නේ කියලා බලන්න. ඉතින් මේ තියෙන්නේ මම ඉන්න ඇපාර්ට්මන්ට් එකේ එළිය. මේ මගේ බිල්ඩින්ස් තමයි තියෙන ඇපාර්ට්මන්ට් මෙතන 4ක් තියෙනවා. 1යි 2යි 3යි බිල්ඩින්ස් 4ක්. මේ තියෙන්නේ මගේ බිල්ඩින් එක. මේ ඇපාර්ට්මන්ට්ස් වල තියෙනවා 3 bedrooms. ඒ කියන්නේ මම ඉන්න එක 3 bedroom ඇපාර්ට්මන්ට් එකක්. ඒ කියන්නේ කාමර 3ක් තියෙනවා. ඒ කාමර වලට attached bathrooms තියෙනවා. ඉතින් මට තනියෙන් කාමරයක් තියෙනවා. මම ඉන්නේ රූම්මේට්ස්ලත් එක්ක. සෝ ඉතින් බලමු මගේ ඇපාර්ට්මන්ට් එක කොයි වගේද කියලා. මුලින් ආපු ගමන් තියෙන්නේ මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එක. ඉතින් ආපු ගමන් මෙතන ලයිට්ස් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ ෂෙයාර්ඩ් කිචන් එක. මේවා ඉතින් මගේ රූම්මේට්ස්ලා තමයි යූස් කරන්නේ. අතුරට මෙතන තියෙනවා මයික්‍රෝවේව් එක. ඉතින් මගේ ලීපර්. ඊට පස්සේ ෆ්‍රිජ් එක. ඉතින් සින්ක් ඒරියා එක. පස්සේ මෙතන තියෙනවා මගේ washer and dryer එක. මම කාගෙද දන්නෙත් නෑ. තියෙන්නේ එහෙම. washer and dryer එක. ලයිට් ඔෆ් කරමු. ඊට පස්සේ මෙතන තියෙන ස්ටෝරේජ් එකක්. පස්සේ තියෙන්නේ අපේ ලිවිං ඒරියා එක. මෙතන තියෙනවා කැම මේසයක්. පස්සේ සෝෆා එකක්. අර තියෙන්නේ අනිත් කාමර දෙක. මෙතන තියෙනවා අපේ හීටින් සෙක්ෂන් එක මම හිතන්නේ. හීටර් එක එහෙම තියෙන. ඊට පස්සේ මේ තියෙන්නේ මගේ කාමරේ. ඉතින් මගේ කාමරේ දැන්ට නම් අස් කරලා නැහැ. ඉතින් බලමු කොහොමද තියෙන්නේ කියලා. මම මේකත් එක්කම ක්ලීනින් වීඩියෝ එකකුත් ගේන්න තමයි හිතන් ඉන්නේ. දැන් නම් අස් කරලා නැහැ. ඉතින් මම මගේ මෙසි රූම් එක ගැන පෙන්නන්න. මුලින් ඇතුළු වුණ ගමන් මගේ දකුණු අත පැත්තේ තියෙනවා මගේ වෝඩ්‍රෝබ් එකක්. මේක තමයි මගේ ඇඳුම්. මගේ කෑම ඒවා එම ස්ටෝ කරලා තියෙන්නේ. ටිකක් මෙසි මගේ කාමරේ අස් කරන දවසක් පෙන්නන්න. ඊට පස්සේ මෙතන එනකොටම තියෙනවා මගේ එක ඩ්‍රෝවර් එකක්. මේ තියෙන මගේ ඇඳ. ඉතින් ඒකත් හැඩි වෙලා තියෙන්නේ. ඕකේ. ඉතින් මගේ ඇඳ. ඕකේ. මෙතනක් තියෙනවා ටේබල් එකක්, ඩ්‍රෝවර් එක. මගේ ස්ටඩි ටේබල් එකක් නෙමෙයි. ඉතින් මගේ අනිත් ඔක්කොම බඩු ටිකක් දාලා තියෙන්නේ. ගොඩක්ම මෙසි වෙලා තියෙන්නේ. මේ වීකෙන්ඩ්ස් හිර ගන්නේ සැටර්ඩේ දවසක. ඉතින් මං මේක අස් කරන්න ඕනි කාමරේ. ටයිම් එකක් හම්බුනේ නැහැ. මම ඔයාලා රස් කරන වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මෙතනින් මගේ ජනේලේ මේකින් මට ලස්සන view එකක් තියෙනවා. කවුද ඩොග් බල්ලෙක් එක්ක බල්ලෙක් එළියට එක්කන් ඇවිල්ලා ඇත්තෙක් ඉන්නවා. ඕකේ then මගේ washroom එක. මගේ bathroom එක. මේකත් ඉතින් හොදන්න ඕනි ගොඩක් ඇතයි. මෙතන මගේ sink එක.
ඉතින් මගේ මිරර් එක ඕකේ. එතන තියෙනවා මගේ බාත්ටබ් එක. ඕකේ. ඔහොම තමයි තියෙන්නේ. ඕකේ. ඉතින් මම අද තමයි මගේ YouTube channel එකකින් මුලින්ම මගේ මූණ පෙන්නන්නේ. මගේ කැත මූණ. නෑ මං හිතුවා මම ලස්සනයි කියලා. ඉතින් මං කියන්න මුලින්ම මං ගැන විස්තර ටිකක්. ඉතින් මගේ නම කවිඳු. මම දැන් ඉන්නේ ඇමරිකාවේ. ඉතින් මං ඔයාලට බ්ලොග් එකක් ගේන්නත් බලාපොරොත්තු වෙනවා මං ඇමරිකාවට ආපු විදිහ ගැන. ඉතින් මම දැනට ඉන්නේ ඇමරිකාවේ. මම PhD එකක් කරනවා. මම PhD ස්ටුඩන්ට් කෙනෙක් විදිහට තමයි මෙහි ඉන්නේ. ඉතින් මම ලංකාව ගැන කිව්වොත් මම ලංකාවේ හිටියේ කොළඹ කොට්ටාවේ. මගේ යුනිවර්සිටි එක University of Sri Jayawardhanapura. ඉතින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගිය අවුරුද්දේ තමයි මම ග්‍රැජුවේට් වුණේ 2024 ඔක්තෝබර්. ඉතින් ග්‍රැජුවේට් වුණාට පස්සේ ඔක්තෝබර් වලින් පස්සේ ග්‍රැජුවේට් වෙලා දෙසැම්බර් මාසේ තමයි මම මෙහෙට ආවේ. දෙසැම්බර් 25. දෙසැම්බර් 25 කියන්නේ ක්‍රිස්මස් දවසේ. ක්‍රිස්මස් දවසේ තමයි මම මෙහෙට පය තිබ්බේ. මගේ අලුත් රටට. ඉතින් ඔක තමයි මගේ විස්තරේ short and sweet. ඉතින් මම ඉස්සරහට ගේන්න හිතන් ඉන්නවා මේ මගේ මං ආවේ කොහොමද මෙහෙට මගේ ලයිෆ් ස්ටෝරි එක ගැන චුට්ටක්. ඉතින් we'll see. මං හිතනවා මගේ YouTube channel එකත් එක්ක ඕගොල්ලෝ දිගටම ඉඳී කියලා. මම ඇත්තටම YouTube වලට අලුත් මම දන්නේ නැහැ කොහොමද හරියටම ලස්සනට content create කරන්න කියලා. ඉතින් මං try කරනවා ලස්සනට කරන්න. but ඉගෙන ගන්න වැඩත් එක චුට්ටක් busy. ඒක නිසා ඒකටම focus කරන්න අමාරුයි. but මං උපරිම try කරනවා. මං ගත්ත වීඩියෝස් ගොඩක් තියෙනවා. මං කෑම හදන ඒවා එහෙම meal prep කරන ඒවා edit කරගන්න වෙලාවක් නැහැ. ඉතින් මං හිතුවා edit කර ඉන්නේ නැතුව කෙලිම මේ එකපාර වීඩියෝ එකටම කතා කරන්න පුළුවන් වෙයි කියලා. ඒක ලේසි කියලා. ඉතින් yeah, that's it. so ඉතින් ආයිත් නැවත වීඩියෝ එකකින් හම්බ වෙනකම් මං ගිහින් එන්නම්. bye, see you. ගිනේ තාම ගිනේ. මම මේ වීඩියෝ එකකින්ම කියන්නම් මම මේ වීඩියෝ එක පබ්ලිෂ් කරාට පස්සේ සෙකන්ඩ් වීඩියෝ එක දාන්නම්. ඒකේ ඔයාලට බලා ගන්න පුළුවන් මම කාමරය අස් කරාට පස්සේ මගේ රූම් එක අස් කරාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඒකත් බලන්න. මේකට පස්සේ මම ඒක අප්ලෝඩ් කරන්නම්. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. ආයි හම්බෙමු. bye, see you.